වාගේ සත්‍ය තියනවා නම් ඒ ළමයාගේ සර්වාංගීය ළමයා නිරෝගීව ලබා දීලා මේ ළමයාට කිසිම කරදරයක් නැතුව කන්න බොන්න කියන දේවල් හරි ආකාරව කාලා දීලා නිරවන්න ලබා දෙන්න ඕන. ඒ වගේම පුතේ මේ ස්ථානේ උඹට පේනවා ඇති මොන වගේ ස්ථානයක්ද කියලා. බොරුවක් වංචාවක් වෙනවද කියලා මිනිස්සෙක් මෙතෙන්ට ආවොත් මොන වගේ මිනිස්සයාවත් මොනතරම් තේරුණාද? සත්‍යයෙන් මේ ස්ථානයේ සුවපත් වෙනවද කියලා පේන්න අපි තවමා වනන්තරේ බුදු බණ කිව්වා නිරන්තරේ ආල්ලා පරම්පරාවල් අපිට වැඩන්නේ ගති ගුණ අතින් අපි තවමා කාගේ සත්‍යයෙන් බලපං වනන්තරේ තරමට බුදු බණ අහනාරට දින දින පිරිහෙන අරුමය වන්දා බුදු බණ කිව්වා නිරන්තරේ දැන් මොකද උනේ? අපි තවමා වනන්තරේ ඒ යක්ෂ පෙරේත පුස්තකෝසයක් කියනවනේ මේ ළමයාගේ සර්වාංගීය ශක්තිමාවට වහන්සේගේ සත්‍ය වහන්සේගේ පීඩේ මේ ළමයාගේ සර්වාංගීය කියන සියලුම අමනුෂ්‍ය බලවේග යතිවීමට වහන්සේගේ සම්පූර්ණ වදෙන් දෙන්නුනේ කියලා ආදිසංගයේ ඕනේ කඩෙල කියලා සිතලා පොට්ටක් අට්ටියල කියලා අද්දේගේ අමාරු තිබ්බ කකුල් කකුල් ගන්නවා. ඒක හොඳයිද? නිරන්තරේ හොඳයි. ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ මේ අවුරුදු 5 කුඩු ඉන්නනේ නේද? හල්නක් හෝ නීති ගාමන කන්තිලා ක්‍රිකට් ඔබේ සර්වාංගයේ ලෙඩක් නිසා ඔබේ සර්වාංගයේ රෝගයක් නිසා බිඳවන කෙනෙක්ද ජීවිතේ එපා වෙච්ච කෙනෙක්ද එහෙනම් ඔබත් දෙන්න මහා රාවණ විශ්ව සත්‍ය හිල වෙතමැද ඔබේ සර්වාංගයේ ඒ ලෙඩේ ඒ මොහොතේම සුවපත් වෙන එකම ස්ථානය මහා